ගම් නියම්ගම් පුරා අපේ තරුණ ජීවිත අපේගේ දරුවන්ගේ ජීවිත විනාශයට පත් කරමින් මේ වර්ධනය වෙමින් තිබෙනවා. අපි පෙරේද අත්අඩංගුවට ගත්තා ලංකා ඉතිහාසයේ වැඩිම මත්කුඩු තොගය. කිලෝග්‍රෑම් 750කට වඩා වැඩි මත්කුඩු තොගයක්. ඔබ හිතන්න කිලෝග්‍රෑම් 750ක් කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් අර පොහොර මිටි 15ක් වගේ යූරියා මිටි 15ක් වගේ මත්ද්‍රව්‍ය තොගයක්. සාමාන්‍යයෙන් කුඩු එකපාරට පාවිච්චි කරන්නේ කන් හැන්දක් වගේ. හිතන්නකෝ මිටි 15ක කුඩු කන් හැන්දේ විශාල ව්‍යසනයක් අදත් අපි අත්අඩංගුවට අරන් තිබෙනවා. මේ මත්ද්‍රව්‍යයක් නීති විරෝධී අපරාධත් දේශපාලනයත් කළු ව්‍යාපාරත් එකට ගැට ගහලා තිබෙන්නේ. නීති විරෝධී සන්නද්ධ කණ්ඩායම් ඉන්නෝ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඉන්නෝ රැකවරණය දෙන දේශපාලකයන් හිටියා. ඉහළම මේ මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ගේ සබඳතාවයක් තිබෙනවා. කළු ව්‍යාපාරිකයන්ගේ සබඳතාවයක් තිබෙනවා. එනිසා මේ මත්ද්‍රව්‍ය හුදු පොළේ ගිහිලා බටු විකුණනවා වගේ තනි පුද්ගලයෙකුගේ කැමැත්තක් නෙවෙයි. මේක අපරාධ ජාලයක්. අපිට කාලයක් දෙන්න. අපි සහාතික වශයෙන් මේ අපරාධ ජාලය ලංකාවෙන් තුරන් කරන බව මම ඔබට සාතික කරනවා. කරන්න ඕන.